හයි ගයිස් කොහොමද ඔයාලට? ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මම කොහොමද මුල ඉඳලම JFT එක්සෑම් එකට සූදානම් වුණේ කියන එක ගැන. හරි. මුලින්ම මම JFT එක්සෑම් එක එහෙම නැත්නම් ජැපනීස් ෆවුන්ඩේෂන් ටෙස්ට් එක කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. JFT එක්සෑම් එක කියලා කියන්නේ SSW වීසා කාණ්ඩය යටතේ ජපානයේ රැකියාවක් කරන්න යන්න බලාපොරොත්තු වෙන අය සඳහා නිර්මාණය කරලා තියෙන එක්සෑම් එකක්. ඉතින් මේ විභාගයෙන් ප්‍රධාන වශයෙන් පරීක්ෂා කරන්නේ ජපානයේදී එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ජපන් භාෂා දැනුම අපි තුළ තියෙනවද කියන එක. හරි. මම එක්සෑම් එකට පාඩම් කරපු විදිහ ගැන කතා කරන්න කලින් මම එක්සෑම් එක කොහොමද හැදිලා තියෙන්නේ කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. JFT එක්සෑම් එක කම්පියුටර් බේස් එක්සෑම් එකක්. මේ එක්සෑම් එකට හම්බ වෙන සම්පූර්ණ කාලය පැයයි. එක්සෑම් එකට සාමාන්‍ය ප්‍රශ්න 48ත් 54 ප්‍රමාණයක් තමයි ප්‍රශ්න එන්නේ. එක්සෑම් එක එතකොට කොටස් 4කින් සමන්විත වෙනවා. script and vocabulary, conversation and expressions, listening comprehension සහ reading comprehension විදියට කොටස් 4කින් සමන්විත වෙනවා. ඉතින් මේ එක එක කොටසට ප්‍රශ්න 12 ගානේ වගේ තමයි සාමාන්‍යයෙන් එක්සෑම් එකට එන්නේ. ඉතින් අපි මේ එක්සෑම් එකෙන් පාස් වෙන්න නම් ලකුණු 200ට වඩා ස්කෝර් කරන්න ඕන. හරි. එහෙනම් අපි දැන් මම කොහොමද එක්සෑම් එකට පාඩම් කරේ කියන එක ගැන කතා කරමු. මේ ගැන කතා කරනකොට මම කොටස් කීපයකට කඩලා ඔයාලට පැහැදිලි කරන්නම්. පළවෙනියටම කාන්ජි. කාන්ජි කොටස මම පාඩම් කරේ ඇත්තටම කාන්ජි මම ගොඩක් ලියලා පාඩම් කරනවට වඩා මම කාන්ජි බලලා තමයි පාඩම් කරේ. ඒකට ප්‍රධානම හේතුව මම ජොබ් එකක් කරන ගමන් තමයි එක්සෑම් එකට සූදානම් වුණේ. ඉතින් ඒ කාලෙදී ඇත්තටම මට කාන්ජි ලියලිය ප්‍රැක්ටිස් කරන්න තරම් කාලයක් තිබුණේ නැහැ. ඒ හින්දා මම අමාරුම කාන්ජි තිබුණොත් විතරක් ලියලා ප්‍රැක්ටිස් කරගෙන සාමාන්‍ය කාන්ජි මම බලලා තමයි ප්‍රැක්ටිස් කරේ. ඒකට මම යූස් කරේ ෆ්ලෑෂ් කාඩ් මෙතඩ් එක. මේක ගැන කියනකොටත් මම විශේෂයෙන් දෙයක් කියන්න ඕන. මම ෆ්ලෑෂ් කාඩ් ඒ කියන්නේ මැනුවලි අතින් ලියලා හදලා නෙමෙයි මම ෆ්ලෑෂ් කාඩ් විදියට මම පාඩම් කරේ. මම අකිබි කියලා ඇප් එකක් යූස් කරලා තමයි ඇප් එකක් කියන්නේ ඒක ඩික්ෂනරි ඇප් එකක්. මම හිතන්නේ ඔයාලා ගොඩක් අය දන්නවා ඇති ජපනීස් සම්බන්ධ වැඩ කරනකොට ඒජිෂෝ ඇප් එක ගොඩක් යූස්ෆුල් ඇප් එකක් ඇත්තටම. ඉතින් මම ඔයාලට ඉස්සරහට කොහොමද ඒකෙන් මම ෆ්ලෑෂ් කාඩ් විදියට කාන්ජි පාඩම් කරේ කියන එක ගැන වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. සාමාන්‍යයෙන් JFT එක්සෑම් එකට නැත්නම් ඉරිදොරි සිලබස් එකේ තියෙන kanji 450 kanji කියන්නේ kanji වචන 450කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ kanji 450 ඔයාලා හොඳට ප්‍රැක්ටිස් කරලා ගියොත් ඇත්තටම එක්සෑම් එකට බය වෙන්න දෙයක් නැහැ. මොකද එක්සෑම් එකට යනකොට මම පාඩම් කරපු මෙතඩ් එකකින් මම kanji 450ම පුළුවන් වෙලා තමයි එක්සෑම් එකට ගියේ. ඉතින් මට kanji සම්බන්ධයෙන් කිසිම අමාරු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. රීඩින් කොටස වුණත් මට කිසිම ගැටලුවක් නැතුව ඉක්මනට කියවලා උත්තරේ ගන්න පුළුවන් වුණා. මොකද මට අර kanji 450ම පුළුවන් වෙලා ගිය හින්දා. ඒ වුණාට ඔතනදී විශේෂ දෙයක් කියන්න ඕන. අපි දන්නේ නැති kanji සමහර වෙලාවට එන්න පුළුවන්. හැබැයි ඒවා අපිට එක්සෑම් එකේදී උත්තරයක් තේරුම් ගන්න උත්තරයක් අපිට ලබා ගන්න බැරි වෙන්න තරම් ඒ kanji දන්නේ නැති kanji බලපන්නේ නැහැ ඇත්තටම. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ නමක් එහෙම නැත්නම් කාගේ හරි මොකක් හරි භාණ්ඩයක නමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුද්ගලයෙක් නමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ස්ථාන නාමයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් සමහර වෙලාවට අපි නොදන්න kanji වලින් එන්න පුළුවන්. ඒ වුණාට ඒක අපිට උත්තරයක් ගන්න ලොකුවට බලපෑමක් ඇති කරන්නේ නැහැ. හරි. දැන් අපි කතා කරමු ග්‍රැමර් කොටස ගැන. ග්‍රැමර් කොටස ගැන කතා කරනකොට ග්‍රැමර් මම ඉක්මනට මතක තියාගන්න කරේ ගොඩක් වෙලාවට ඉරිදොරි සිලබස් එකේ ලිස්නින් කොටසට අදාළ ස්ක්‍රිප්ට් එක හැම පාඩමකම අන්තිමටම දාලා තියෙනවා. ඉතින් මම කරේ සාමාන්‍ය විදිහට නෝට් එක බලලා ග්‍රැමර් ටික පාඩම් කරගෙන ඊට පස්සේ මම නිතරම ඔය ස්ක්‍රිප්ට් ටික ආයෙ කියෙව්වා. ඒ ස්ක්‍රිප්ට් එක ආයෙ කියවනකොට එකක් රීඩින් ස්පීඩ් එක හැදුනා. ඊට අමතරව ස්ක්‍රිප්ට් එක කියවලා තේරුම් ගන්න පුළුවන් කියලා කියන්නේ ඇත්තටම අපිට ඒ පාඩමට අදාළව
තියෙන ග්‍රැමර් පොයින්ට් එක හොඳට තේරිලා තියෙනවා කියන එක. ඒකෙනුත් ඊට පස්සේ මම කරපු දෙයක් තමා සමහර ග්‍රැමර් පොයින්ට් මතක හිටින්නෙම නැහැ වගේ නම් මම කරේ ඒ ග්‍රැමර් පොයින්ට් එකත් එක්ක තියෙන වාක්‍යයක් එහෙම නැත්නම් වාක්‍ය ඛණ්ඩයක් මතක තියාගත්ත එක. මම නිකන් උදාහරණයකට කියන්නම් verb තේ shimaimashita කියලා ග්‍රැමර් එකක් තියෙනවා. ඒ ග්‍රැමර් එක මට මුල් කාලේ ටිකක් මතක තියාගන්න අමාරුයි වගේ එකක් තිබුණා. ඒ හින්දා මම කරපු වැඩේ වසුරෙතේ shimaimashita කියලා ඒ පාඩමේ තිබුණ වාක්‍ය ඛණ්ඩයක් පාඩම් කරගත්තා. අන්න ඒ වගේ එච්චර මතක හිටින්නේ නැහැ වගේ හිතන ග්‍රැමර් පොයින්ට් තියෙනවා නම් ඒ ග්‍රැමර් පොයින්ට් එක මොකක් හරි වාක්‍යයකට හරි එහෙම නැත්නම් වාක්‍ය කොටසකට හරි සම්බන්ධ කරලා පාඩම් කරගන්න. එතකොට ඒක අර තනිකරම ග්‍රැමර් එකක් පාඩම් කරනවට වඩා අපිට ඉක්මනට මතක හිටිනවා කියලා මම හිතනවා. ඒ වගේම මම එක්සෑම් එකට යන්න කලින් අන්තිමම දවස් ටිකේ ඉරිදොරි වෙබ්සයිට් එකෙන් දීලා තියෙන ග්‍රැමර් වර්ක්ෂීට් 3 කරා. ග්‍රැමර් වර්ක්ෂීට් 3ක් කියලා කියන්නේ දැන් ඉරිදොරි සිලබස් එකේ පොත් 3ක් තියෙනවානේ. එතකොට ඒ පොත් 3ට අදාළව ග්‍රැමර් වර්ක්ෂීට් එක ගානේ තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ පොතකම තියෙන ග්‍රැමර් පොයින්ට් ටික ආවරණය වෙන විදිහට වර්ක්ෂීට් 3ක් තමයි එතන තියෙන්නේ. ඉතින් මම මේ වර්ක්ෂීට් 3 සම්පූර්ණයෙන්ම මට කරන්න ඕනේ නැහැ. ඒ වුණාට මම මේ වර්ක්ෂීට් 3 පළවෙනි වර්ක්ෂීට් එක සහ දෙවෙනි වර්ක්ෂීට් එක. ඒ කියන්නේ පළවෙනි පොතට අදාළ වර්ක්ෂීට් එක සහ දෙවෙනි පොතට අදාළ වර්ක්ෂීට් එක සම්පූර්ණයෙන්ම ඉවර කරා. තුන්වෙනි පොතේ ඇත්තට මට මතක නැහැ මම කොච්චර දුරට කරාද කියලා. ඒ වුණාට තුන්වෙනි වර්ක්ෂීට් එක ගොඩක් එහෙම කරන්න උනේ නැහැ. ඒ වුණාට අන්තිමම දවස් ටිකේ ඒ වර්ක්ෂීට් ටික කරපු එක ඇත්තටම ගොඩක් ලොකු උදව්වක් වුණා. මොකද ඒ වර්ක්ෂීට් 3 සාරාංශයක් විදිහට වගේ තමයි ඇත්තටම ග්‍රැමර් පොයින්ට් එකෙන් ප්‍රශ්න හදලා අපිට දීලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් එක්සෑම් එකට යන්න කලින් ඔයාලත් ඒ වර්ක්ෂීට් 3 කරලා යන්න. හරි ඊළඟට මම ඔයාලට කියන්නේ කොහොමද මම වොකැබුලරි පාඩම් කරේ කියන එක ගැන. වොකැබුලරි පාඩම් කරනකොටත් කලින් වගේම තමයි හැම පාඩමකම ලිස්නින් වලට අදාළ ස්ක්‍රිප්ට් එක පාඩමේ අන්තිමටම දීලා තියෙනවා. ඉතින් මම කරේ කීප සැරයක් ඒ ස්ක්‍රිප්ට් විටින් විට කියවලා ඒ ස්ක්‍රිප්ට් එකක් මට තනියෙන් තේරුම් ගන්න පුළුවන් මට්ටමක් එනකම් මම ඒ තියෙන ස්ක්‍රිප්ට් නැවත නැවත බලලා පාඩම් කරා. ඉතින් ඒ ස්ක්‍රිප්ට් ඇතුලේ තියෙන ඒ පාඩමට අදාළ වොකැබුලරි වලින් වචන වලින් හැදුන සංවාදනේ ඒ හින්දා මම හිතනවා ඒ ස්ක්‍රිප්ට් ටික ඒ කියන්නේ පාඩමක් ගත්තොත් ඒ පාඩමේ තියෙන ස්ක්‍රිප්ට් ටික ඔයාට තනියෙන් කියවලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ දෙබස් ටික තනියෙන් කියවලා ඔයාට තේරුම් ගන්න පුළුවන් නම් මම හිතනවා මේ පාඩමේ තියෙන වොකැබුලරි එහෙම නැත්නම් වචන ඔයාට හොඳට පාඩම් වෙලා තියෙනවා කියලා මම හිතනවා. ඊට අමතරව විශේෂම වචන පාඩමෙන් පාඩමට තැනින් තැන කොටු ඇතුලේ දාලා තියෙනවා. ඒ වචනත් ඔයාලා බලන්න. ගොඩාක් අමාරු වචන මම සමහර වෙලාවට මතක තියාගන්න අමාරුයිම වගේ හිතුන වචන මම ලියලා ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඊට අමතරව මම අර කලින් කීවා වගේ වචන කියන්නේ ටිකක් පාඩම් කරන් යනකොට මට මේ වචනේ ටිකක් නිතරම යෙදෙනවා මේ වචන ටිකක් වැදගත් කියලා හිතන වචන මම එකතු කරලා මම අර කලින් කිව්ව අකෙබි කියන ඇප් එකට දාලා ලිස්ට් විදිහට හදාගත්තා. ඒ ලිස්ට් ඊට පස්සේ මම වැඩ කරනකොට මට ටයිම් එක තියෙන වෙලාවට මම විටින් විට ඒවා පාඩම් කරා. මොකද මම ඒ විදිහට ෆෝන් එකට ඒ කියන්නේ මම මේ G-Show app එකට දාලා හදාගත්තේ. මොකද මට වැඩ කරන තැනදී උනත් පොඩි ටයිම් එකක් හරි හම්බුනොත් මට ඒවා බලන්න අවස්ථාවක් හදාගන්න ඕන නිසා. හරි. ඊළඟට අපි කතා කරමු කොහොමද රීඩිං ස්පීඩ් එක හදාගන්නේ කියන එක ගැන. ඉතින් රීඩිං ස්පීඩ් එක හදාගන්නකොට ඔයාලා පළවෙනියටම තේරුම් ගන්න ඕන දේ තමයි දැන් සිංහල හරි ඉංග්‍රීසි වල හරි වගේ වචන අතර ස්පේස් තියන්නේ නැතුවනේ ජපන් භාෂාවේ ඡේද අපිට දකින්න හම්බෙන්නේ. එතකොට අපි දැනගන්න ඕන පළවෙනිම දේ තමයි ගොඩක් වෙලාවට ජපන් භාෂාවේ කියවීම කරනකොට ගොඩක් වෙලාවට නිපාත වලින් තමයි අපි වචන හරි වාක්‍ය කොටස් හරි කඩන්නේ. ඒ හින්දා පළවෙනිම දේ ප්‍රධාන නිපාත ටික ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන.
ඒ වගේම රීඩිං ස්පීඩ් එක හදාගන්න ඊළඟට වැදගත්ම දේ තමා නිතර අනිවාර්යෙන් ඔයාලගේ සිලබස් එකේ තියෙන ලිස්නින් වලට අදාළ ස්ක්‍රිප්ට් නිතර කියවන්න ඕන. ඒවා නිතර කියවන එකෙන් තමා ඇත්තටම ගොඩක්ම රීඩිං ස්පීඩ් එක හැදෙන්නේ. ඒ හින්දා මම කියන්නේ පුළුවන් තරම් ඔය දීලා තියෙන ස්ක්‍රිප්ට් එක නිතර කියවන්න. ඒකෙන් රීඩිං ස්පීඩ් එක විතරක් නෙමෙයි මම වීඩියෝ එකේ කලින් කීව ග්‍රැමර් වලට එතකොට වොකැබුලරි වලට හැමදේටම ඒ ස්ක්‍රිප්ට් එක කියවන එක ඇත්තටම මාරම වැදගත්. ඒ හින්දා පුළුවන් තරම් තමන්ට වෙලාව තියෙන වෙලාවට ඒ ස්ක්‍රිප්ට් එක කියවලා ප්‍රැක්ටිස් වෙන්න ඕන අනිවාර්යෙන්. ඊට අමතරව අනිවාර්යෙන් ඔයාලා විශේෂයෙන් පළවෙනි පොතේ සහ දෙවැනි පොතේ තියෙන කන්ජි වචන ටික අනිවාර්යෙන් හොඳටම පාඩම් කරලා තියාගන්න ඕන. මොකද මට එක්සෑම් එකට ගියාට පස්සේ වැඩිපුරම දැනුණ දෙයක් තමයි හැමතැනම වගේ පළවෙනි පොතේ සහ දෙවැනි පොතේ කන්ජි තමයි ගොඩක්ම යෙදලා තිබ්බේ. ඒකෙන් අදහස් වෙන්නේ තුන්වෙනි පොතේ කන්ජි වචන ටික ඕනේ නැහැ කියලා. එහෙම නෙමෙයි. වැඩිපුරම පළවෙනි පොතේ සහ දෙවැනි පොතේ කන්ජි වචන ටිකට ඔයාලා වැඩිපුර අවධානයක් දෙන එක හොඳයි කියලා මම හිතනවා. ඉතින් රීඩිං ස්පීඩ් එක සම්බන්ධයෙන් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයාට කන්ජි වචන කොච්චර පුළුවන්ද කියන එක මත ඔයාට රීඩිං ස්පීඩ් එක හදාගන්න ගොඩක් ඒක පහසුවක් වෙනවා. රීඩිං ස්පීඩ් එක අනිවාර්යෙන් නිතර ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඕන. නැත්නම් ඇත්තටම රීඩිං ස්පීඩ් එක හදාගන්න අමාරුයි. විශේෂයෙන් කතකනා වචන එහෙම නිතර කියවලා ප්‍රැක්ටිස් කරන්න ඕන. හරි අන්තිමටම අපි කතා කරමු ලිස්නිං කොටස ගැන. ඉතින් ලිස්නිං කොටස ගැන කියනකොට එක්සෑම් එකේදී මට නම් තේරුණ හැටියට තියෙන සෙක්ෂන් වලින් ලේසිම කොටස ලිස්නිං කොටස. ලිස්නිං කොටසේ ගොඩක් කියන්නේ සංකීර්ණ ප්‍රශ්න අහන්නේ නැහැ. ලිස්නිං එකත් සාමාන්‍යයෙන් විනාඩියක් විනාඩි දෙකක් අතර ඩියුරේෂන් එකක් තියෙන ලිස්නිං එකක් අහලා ප්‍රශ්න එකක් හෝ දෙකකට තමයි උත්තර අපිට ලියන්න එන්නේ. ඉතින් ලිස්නිං කොටසේදී ගොඩක් වෙලාවට අහන්නේ එක්ක පුද්ගලයෙක් ගැන දිනයක් වෙලාවක් එහෙම නැත්නම් මොකක් හරි ස්ථානයක් ගැන ඔන්න ඔය වගේ පොඩි ප්‍රශ්න තමයි ගොඩක් වෙලාවට ලිස්නිං කොටසේදී එන්නේ. ඉතින් ලිස්නිං කොටසට මම එහෙම විශේෂයෙන් ලිස්නිං වලටම කියලා එක්සෑම් එකට යන්න කලින් පාඩම් කරේ නෑ. මොකද අපිට ඉරිදොරි සිලබස් එක පුරාවටම අපිට හැමතැනම ලිස්නිං තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ලිස්නිං එකට අදාළ සංවාද තමයි අපිට ස්ක්‍රිප්ට් එකක් හැටියට රීඩින් ප්‍රැක්ටිස් කරන්නත් අපිට ඉරිදොරි සිලබස් එකෙන් දීලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා පුළුවන් තරම් ඔයාලා පළවෙනි පොතේ දෙවෙනි පොතේ තියෙන ලිස්නිං අනිවාර්යෙන් අහලා හොඳට ප්‍රැක්ටිස් කරලා යන්න. මොකද මට තේරුණ හැටියට පළවෙනි පොතෙන් සහ දෙවෙනි පොතෙන් තිබුණ ලිස්නිං වල රටාවට තමයි ගොඩක්ම ලිස්නිං ප්‍රශ්න ඇවිල්ලා තිබ්බේ. එහෙමයි කියලා තුන්වෙනි පොතේ ලිස්නිං අහන්න නැතුව යන්න එපා. මොකද තුන්වෙනි පොතේනොත් ඇවිල්ලා තිබුණා. ඒ වුණාට වැඩිපුරම මට තේරුණ හැටියට දෙවෙනි පොතේ ලිස්නිං තමයි ගොඩක්ම මට නම් එක්සෑම් එකට ඇවිත් තිබුණේ. ඒ කියන්නේ දෙවෙනි පොතේ ලිස්නිං කිව්වහම අර දෙවෙනි පොතේ තියෙන ලිස්නිං එකේ හිම්පිටිම නෙමෙයි ඒ රටාවට තමයි ඇවිල්ලා තිබුණේ. ඉතින් ඒ හින්දා ලිස්නිං කොටසත් ඔයාලා පුළුවන් තරම් අහලා ප්‍රැක්ටිස් කරන්න. ලිස්නිං ප්‍රැක්ටිස් කරනකොට සංවාදයක් අහන්න කලින් මුලින් ඒ සංවාදයට අදාළ ස්ක්‍රිප්ට් එක එහෙම නැත්නම් දෙබස කියවලා ඒකේ තියෙන දල අදහස ටිකක් ඔළුවේ තියාගෙන ලිස්නිං එක අහන එක හොඳයි කියලා මම හිතනවා. මොකද එහෙම නොවුනොත් නිකම්ම ලිස්නිං එක අහනකොට නිකන් සමහර වෙලාවට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ වගේ ගතියක් තියෙනවා. ඒ හින්දා මුලින් අදාළ සංවාදය එහෙම නැත්නම් ස්ක්‍රිප්ට් එක කියවලා දල අදහසක් ඔළුවේ තියාගෙන ලිස්නිං එක අහන එක හොඳයි කියලා මම හිතනවා. ඉතින් JFT එක්සෑම් එකට මේ විදිහට තමයි මම පාඩම් කරේ. JFT එක්සෑම් එක සම්බන්ධයෙන් තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක උදව්වක් වුණා කියලා හිතනවා නම් ලයික් කරන්න, channel එක subscribe කරන්න, channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ වගේ වීඩියෝස් මම ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම ජය වේවා.